අද අප කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනාත් සතිමත් බවකින් යුතුව ආහාර ගැනීම. ඒ කියන්නේ ආහාර ගැනීමේදී හොඳ සිහිකල්පනාවෙන් යුතුව ඒ ආහාර වේල ගැනීම. මේක යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා ඉතාම වැදගත්. මුලින්ම අපි ආහාරයට ගන්න දේවල් තෝරා ගැනීම. ඒ කියන්නේ අපි ආහාරයට ගැනීමේදී සෞඛ්‍ය සම්පන්න ආහාර වැඩිපුර තෝරාගැනීම. ඒ වගේම සෞඛ්‍යයට අහිතකර ආහාර පුළුවන් තරම් අඩුවෙන් තෝරා ගැනීම ඉතා වැදගත්. අපි සාමාන්‍යයෙන් සෞඛ්‍යයට අහිතකරයි කියලා හිතන්නේ ලුණු අධික, තෙල් අධික, සීනි සහ පිෂ්ඨය අධික ආහාර. එතකොට මේවා තෝරා ගැනීමේදී වැඩිපුර සෞඛ්‍යයට හිතකර ආහාර තෝරා ගැනීම සතිමත් භාවයේ එක් කොටසක්. ඒ වගේම ආහාර ගැනීමේදී හොඳ කල්පනාවෙන් යුතුව ආහාර ගැනීම. බොහෝ දෙනෙක් ආහාර ඉක්මනින් අනුභව කරනවා. ඒ තියෙන කාර්යබහුලත්වයේ හින්දා. එහෙම නැතුව තමන් ගන්න ආහාරය ගැන සිහියෙන් ඒ ආහාර සෙමි. ඒ වගේම හොඳට හපලා ඒ ආහාර ගැනීමත් ඒ සතිමත් භාවයේ එක් කොටසක්. ඒ වගේම වැදගත් වෙනවා ඒ ආහාර ගන්න වෙලාවට. දැන් සමහර අය ඉන්නවා ආහාර ගන්නවා කියලා හිතන්නේ අනිත් අයත් එක්ක බොහෝ දේවල් කතා කර කර ආහාර ගන්න. එතකොට දැන් අපි කියන්නේ ඔකන කතා නොකරමින් නෙමෙයි, නමුත් අවශ්‍ය නැති විදියට එහෙම කතා කර කර hina වෙවි විහිළු තහළු කර කර ආහාර ගැනීම කරන්න එපා කියලා. ඒ වගේම තව සමහර අය ඔත්තියෝ කිය. එහෙම නැත්තම් රූපවාහිනිය නරඹන. එහෙම නැත්නම් දැන් කාලේ තමන්ගේ දුරකථනයේ ජංගම දුරකථනයේ නරඹ ඒව දිහා බල බල ආහාර ගන්නවා. තමන් ගන්න ආහාරය ගැන හිත යොමු කරන්නේ නැතුව. මේකත් සෞඛ්‍යයට එතරම් හිතකර දෙයක් නෙවෙයි. ඒ වගේම ආහාර ගන්න වෙලාවට අපි ආහාර ගන්නේ එකක් ඒකේ රසය විඳින්න, ඒ වගේම අපේ කුසගින්න නැති කරගන්න. කුසගින්න නැති වුණෙන් පස්සෙත් දිගටම ආහාර ගැනීම එතරම් සෞඛ්‍යයට හොඳ දෙයක් නෙමෙයි. අපි පුළුවන් තරම් බලන්න ඕන ඒ කුසගින්නෙන් නිමු වුණාම ආහාර ගැනීම නවත්තා. ඒකට මේ වගේ දේවල් ගැන සැලකිලිමත් වුණොත් අපි ඒකට කියනවා ඒ සතිමත් භවයෙන් යුතුව ආහාර ගැනීම කියලා. එහෙම වුණොත් ඒක ඊටාම සෞඛ්‍ය සම්පන්න කුරුද්දක් වෙනවා.